මං හිතනවා අපි හැමදාම මෝඩ වෙන්න හොඳ නැහැ. තේරුණොත් හදා ගන්නවා. හැදෙනකොට සතුටුයි. අනේ කලින් මේවා අපිට හිතලා තිබ්බේ නෑ නේ කියලා. චෛත්‍ය බුදුරජාණන් වහන්සේ. චෛත්‍යයට අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේනේ. බෝධීන් වහන්සේට වඳින්නේ බුදුරජාණන් වහන්සේනේ. විහාරයකට වඳින්නේ බුදුරජාණන් වහන්සේනේ. ඒත් සෑය බෝධිය විහාරය තියෙන්නේ පන්සලේනේ. පන්සල බුදුරජාණන් වහන්සේගේ තැන. ඕනනම් ගෙවල් වල බැල්ලියක් පැටව දානවා. පැටව 7-8 දෙනෙක්. ඊට පස්සේ කල්පනා වෙනවා මූන් 70 මේකේ හැදුනොත් එහෙම මේක චරා කරනවා. බල්ලු ගඳ එනවා තැන් තැන් වල බිටි හදනවා. පන්සලට ගිහිල්ලා දාමු. ඒකට අපි ඉන්න තැන හොඳට තියාගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැන කැත වුණාට කමක් නැහැ. මොකද සද්ධාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ. ඊට පස්සේ පන්සල් වල බලු පැට්ටෝ 10 15. මේ කසාවත දරාගන්නේ බුදුරජාණන් වහන්සේට උපස්ථානෙටනේ. අවසාන උපස්ථාන කරන්න වෙන්නේ බල්ලන්ට. වෙලාවට බුද්ධ පූජාව තිබ්බේ නැතත් බල්ලන්ට කැම ටික දෙන්න. කවුද ඒ தත්ත්වයට හාමුදුරුවපත් කරන්නේ? ඊට පස්සේ හාමුදුරන්ට වඳින්න පාත් වෙනකොට බල්ලු ටිකත් වටේ වෙනවා. කාටද වඳින්නේ කියලා හිතෙනවා. ඒ தත්ත්වයට පන්සලපත් කළේ කවුද? ඔන්න මේ ඔය මිනිස්සු ටික තමයි.